ඉතින් ලාංකික ප්‍රේක්ෂකයන්ට කිසිදු තරඟයක් නැරඹීම නැහැ. මොකද ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම ක්‍රීඩා කළ ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය අවසන් වී තිබෙනවා. ඒ වගේම ඒසියා ලෙජන්ඩ් තරඟාවලියද මේවට අවසන් වී තිබෙනවා. මෙම තරඟාවලි දෙක තුළදීම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයේ පෙරණමානය දක්වා පැමිණීමට සමත් වුණා. මාස්ටර් තරඟාවලිය ඉතින් අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ වගේම ලෙජන්ඩ් තරඟාවලියේදී ප්ලේ ඔෆ් වටේ අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලිය ඉවත් වීමට සිදු වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති 20-21 දින තරඟාවලියේදී මේවට නිමාවට පත් වී තිබෙනවා. ඉතින් මේ අයුරින් ලාංකික ප්‍රේක්ෂකයින් මෙයට මඟ බලා සිටින්නේ 2005 ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වනතුරු ඉතින් තරඟාවලිය ඉදිරියේදී ආරම්භ වීම නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට තිබෙන තරඟාවලිය පිළිබඳ අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දියාව දූ කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම යන කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන බවට පාකිස්තානු ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබුණා. ඉතින් මේවට පාකිස්තානු කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමගින් තරඟාවලිය ක්‍රීඩා කරමින් පවතිනවා. කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් මේවට තොරතුරු සඳහන් කර තිබෙන්නේ මෙම තරඟාවලිය පැවැත්වීමට නොහැකි බවටයි. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් වැඩි ප්‍රමාණයක් ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරනවා. ඒ වගේම බටහිර ඉන්දියාව දූ දූපත් කණ්ඩායමද ක්‍රීඩකින් වැඩි ප්‍රමාණයක් ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වී සිටින නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කොදිවි ක්‍රිකට් ආයතනය විසින් මෙම තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සුබවාදී පිළිතුරක් ලබා දී නොමැති බවට පාකිස්තානු ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම තරඟාවලිය ඒ ආකාරයට අවලංගු වෙනවා. ලාංකික ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු නැවතත් අහිමි වී යමින් ඉතින් මෙම තොරතුරු මත ලාංකික ප්‍රේක්ෂකයන්ට මිලක් නැරඹීමට තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමගින් 20-21 දින සහ ටෙස්ට් යන තරඟාවලි තුනක්. ඒ අනුව පූර්ණ තරඟාවලිය ජූනි මාසයේදී ආරම්භ වන බවට මෙයට නිකුත් කර ඇති තරඟාවලි සටහන තුළ තොරතුරු සඳහන් කර තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සිදු වුණාට සුබ දවසක්.